දියවැඩියාවයි සුවදිවියයි. ආයුබෝවන් හැමෝටම. අද ඔබට පැහැදිලි කරන්න යන්නේ අපේ රටේ ගොඩක් දිරට තියෙන හැබැයි ගොඩක් අය හරියටම නොදන්න රෝගයක් ගැන. ඒ තමයි දියවැඩියා රෝගය. සරලවම කිව්වොත් දියවැඩියාව කියන්නේ අපේ ලේවල සීනි එහෙම නැත්නම් ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලා දිගටම තියෙන එකට. අපි කෑම කෑවම ඒක සීනි බවට හැරිලා ලේවලට යනවා. මේ සීනි තමයි අපේ සෛලවලට ශක්තිය දෙන්නේ. ඒත් සීනි වලට සෛල ඇතුළට නිකම්ම යන්න බෑ. එතනදී අපිට යතුරක් ඕන වෙනවා. ඒ යතුර තමයි ඉන්සියුලින් කියන හෝමෝනය. මේ ඉන්සියුලින් හැදෙන්නේ අපේ අග්න්‍යාශය ඇතුලේ. ඉන්සියුලින් සෛලවල දොරටු ඇරලා සීනි ඇතුළට යවනවා. දියවැඩියාවේදී වෙන්නේ එක්ක මේ ඉන්සියුලින් යතුර ප්‍රමාණවත් නොවීම. නැත්නම් යතුර වැඩ කළත් සෛලවල අගුල එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහක හරියට වැඩ නොකරන එක. එතකොට සීනි ලේවලම එකතු වෙනවා. දියවැඩියාවේ ප්‍රධාන වශයෙන් වර්ග 3ක් තියෙනවා. පළමු වර්ගයේ දියවැඩියාව එහෙම නැත්නම් type 1 diabetes mellitus. මේක තරුණයට තමයි වැඩිපුරම හැදෙන්නේ. මෙතනදී අපේ ඇඟේ ආරක්ෂක පද්ධතියම ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉන්සියුලින් හදන සෛල විනාශ කරනවා. ඒ කියන්නේ යතුරක්ම නැති වෙනවා. දෙවන වර්ගයේ දියවැඩියාව එහෙම නැත්නම් type 2 diabetes mellitus. මේක තමයි ගොඩක්ම සුලභ. මෙතනදී යතුර තිබුණත් අගුල හරියට වැඩ කරන්නේ නැහැ. අපි මේ ගැන තව ටිකකින් කතා කරමු. ගර්භණී සමයේ දියවැඩියාව එහෙම නැත්නම් gestational diabetes mellitus. මේක අම්මලාට ගර්භණී කාලයට විතරක් එන එකක්. හැබැයි මේ අම්මලාට පස්සේ කාලෙකදී දෙවන වර්ගයේ දියවැඩියාව හැදෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි. කාටද මේ රෝගය වැළඳෙන්න තියෙන ඉඩ වැඩි? ජාන පසුබිම. ඔබගේ දෙමව්පියන්ට සහෝදරයන්ට දියවැඩියාව තියෙනවා නම් ඔබට හැදෙන්න තියෙන අවදානම 3 ගුණයකින් විතර වැඩි වෙන්න පුළුවන්. තරබාරුකම. විශේෂයෙන් බඩ ප්‍රදේශයේ මේදේ තැන්පත් වීම ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි කරනවා. උදාසීන ජීවන රටාව. කිසිම ව්‍යායාමයක් නැතිව නිකම්ම ඉන්න අයට අවදානම වැඩි. දුම්පානය. දුම්පානය දියවැඩියාව සඳහා වෙනමම අවදානම් සාධකයක්. වයස. වයස අවුරුදු 45ට වැඩි අයට. මීට අමතරව සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු, මානසික ආතතිය, අධික රුධිර පීඩනය, අධික රුධිරගත මේද මට්ටම, අග්න්‍යාශයේ ඇතිවන විවිධ රෝග, ගර්භණී දියවැඩියාව වැළඳී තිබීම දියවැඩියාව ඇතිවීමට හැකි අවදානම වැඩි කරනවා. මේ සාධක වලින් අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ. සීනි පාලනය කියන්නේ අපේ ඉන්ද්‍රියන් දෙකක කණ්ඩායම් ක්‍රීඩාවක් වගේ. මේ ඉන්ද්‍රියන් දෙක තමයි අග්න්‍යාශය සහ අක්මාව. අග්න්‍යාශය කියන්නේ ආමාශයට පිටුපසින් තියෙන ටිකක් දිග අවයවයක්. ඒක අන්තරාසර්ග වගේම බාහිරාසර්ග ග්‍රන්ථියක් විදිහට ක්‍රියා කරනවා. ඒකට හිසක්, ගෙලක්, ශරීරයක් සහ වලිගය නමින් හඳුන්වන කොටස් තියෙනවා. අග්න්‍යාශයේ වැඩි කොටසක්, ඒ කියන්නේ 98ක් පමණ ආහාර දිරවීමට අවශ්‍ය හෝමෝන නිපදවන සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. ඊතුරු ප්‍රමාණය ඇල්ෆා, බීටා, ඩෙල්ටා කියන නම් වලින් හඳුන්වන සෛල පිරුණු ලැඟහැන්දීපිකා කියන සෛල පුකුරු වලින් හැදිලා තියෙනවා. අග්න්‍යාශයේ ලැඟහැන්දීපිකා වල තියෙන බීටා කියන සෛල වර්ගයෙන් තමයි ඉන්සියුලින් නිපදවලා සීනි අඩු කරන හෝමෝනේ හදන්නේ. ඒ වගේම සීනි අඩු වෙනකොට ලැඟහැන්දීපිකා වල ඇල්ෆා කියන සෛල වර්ගෙන් ග්ලූකගන් කියන හෝමෝනය හදලා සීනි මට්ටම පාලනය කරනවා. අක්මාව උදර කුහරයේ දකුණු පැත්තේ ඉහළ කොටසේ පිහිටා තියෙනවා. එය මහා ප්‍රාචීරයට පහළින් සහ ආමාශය, දකුණු වකුගඩුව සහ බඩවැල් වලට ඉහළින් පිහිටා තියෙනවා. අක්මාව මිනිස් සිරුරේ දෙවනියට විශාල අවයවයයි. ඒක ප්‍රධාන ඛණ්ඩිකා 4කින් සහ අනුඛණ්ඩිකා දහස් ගණනකින් හැදිලා තියෙනවා. අක්මාව මිනිස් සිරුරේ පැවැත්මට විශාල කාර්යභාරයක් කරනවා. අක්මාව තමයි අපේ ශරීරයේ තියෙන ප්‍රධානතම සීනි ගබඩාව. කෑම ගත්තට පස්සේ ඉතිරි වෙන සීනි ටික අක්මාව ගබඩා කරලා තියාගන්නවා වගේම ශරීරයට සීනි ඕන වුණාම ආයෙත් නිදහස් කරනවා. අපේ ශරීරයේ සීනි පාලනය වෙන්නේ මෙහෙමයි. අපි නිරාහාරව ඉන්නකොට අපේ ලේවල සීනි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අග්න්‍යාශයෙන් ග්ලූකගන් කියන හෝමෝනය නිපදවනවා. ග්ලූකගන් හෝමෝනය අක්මාවට ගිහින් කියනවා දැන් ඇඟේ සීනි අඩුයි, සීනි හදන්න කියලා. එතකොට අක්මාව සීනි සිරුරට නිදහස් කරන ක්‍රියාවලිය පටන් ගන්නවා. අපි කෑම කෑවම අපේ ලේවල සීනි ප්‍රමාණය ඉහළ යනවා. ඒක නිසා අග්න්‍යාශයෙන් ඉන්සියුලින් හෝමෝනය වැඩිපුර නිපදවනවා.
ඉන්සියුලින් ඇවිත් අක්මාවට කියනවා නවත්තන්න දැන් ලේවල ඇති තරම් සීනි තියෙනවා. අලුතින් හදන්න එපා කියලා. මේ හෝමෝන දෙකේ සමබරතාවෙන් තමා අපේ ඇඟේ සීනි සමබරව තිබෙන්නේ. දෙවන වර්ගයේ දියවැඩියාවේදී වෙන්නේ ඇඟේ සෛල ඉන්සියුලින් හෝමෝනය අඳුනගන්නේ නැති වෙනවා. හරියට දොර අගුල මලකඩ කාලා වගේ. යතුරු තිබුණට අරින්න බෑ. ඒක නිසා සිරුරේ තියෙන සීනි ලේවල එකතු වෙලා වැඩි වෙනවා. අක්මාවේ සෛලත් ඉන්සියුලින් හෝමෝනය අඳුනගන්නේ නැහැ. ඒක හිතනවා මට ඉන්සියුලින් එන්නේ නැහැ. එහෙනම් ලේවල සීනි නැහැ කියලා. එතකොට අක්මාව දිගටම ගබඩාවෙන් සීනි අරගෙන ලේවලට එකතු කරනවා. ඒ නිසා තමයි සීනි මට්ටම තවත් වැඩි වෙන්නේ. මේක තමයි රෝගයේ වැඩිවීමට ප්‍රධානතම හේතුව. හැබැයි අග්න්‍යාශයේ දිගටම ඉන්සියුලින් යතුරු හදනවා. මේ දියවැඩියා තත්ත්වය දීර්ඝ කාලයක් පාලනයකින් තොරව තිබුණොත් අග්න්‍යාශයේ සෛලත් වෙහෙසටපත් වෙලා ඉන්සියුලින් හදන එක නවතින්න පුළුවන්. දියවැඩියාව තියෙනවා නම් දැනෙන ප්‍රධානතම රෝග ලක්ෂණ 3ක් තියෙනවා. පළවෙනි එක තමයි නිතර මුත්‍රා යාම. ඒක වෙන්නේ ලේවල වැඩිපුර තියෙන සීනි ටික ශරීරයෙන් ඉවත් කරන්න උත්සාහ කරනකොට වතුරත් එක්ක මුත්‍රා පිට වෙන නිසා. දෙවෙනි එක අධික පිපාසය. වතුර පිට වෙන නිසා ඇඟ විජලනය වෙලා අධික පිපාසයක් ඇති වෙනවා. තුන්වෙනියට අධික බඩගින්න. ලේවල සීනි තිබුණත් ඒක සෛල ඇතුළට යන්නේ නැති නිසා සෛල නිරන්තරයෙන් ශක්තිය ඉල්ලනවා. ඒ වගේම තුවාල සුව වීමට කල් යාම, අධික තෙහෙට්ටුව, ඇස්පෙනීම බොඳවීම, අත්පාවල හිරිවැටීම්, බර අඩුවීම, සම අවපැහැවීම වගේ ලක්ෂණත් මතුවෙන්න පුළුවන්. දියවැඩියාවට සාර්ථකව මුණ දෙන්න ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඖෂධ නොවන ප්‍රතිකාර. මේක තමයි ඉතාමත් වැදගත් ක්‍රමය. ඖෂධ ගත්තත් මේ දේවල් කරන එක අනිවාර්යයි. පළවෙනි එක තමයි ආහාර පාලනය. සීනි, තෙල්, පිටි සහිත ආහාර සීමා කරන්න. එළවලු, ඒ වගේම බෙරළු, නෙල්ලි, ජම්බු වැනි අපේ රටේ තියෙන අඩු සීනි පළතුරු වැඩිපුර කන්න. කෑම වේල් මග හරින්න එපා. රතු මස් සහ සැකසූ මස් භාවිතාව අඩු කරලා මාළු වර්ග හා ශාක ප්‍රෝටීන් ආහාරයට එකතු කරගන්න ඕන. දෙවෙනි එක තමයි ව්‍යායාම. සතියකට දවස් 5ක් විතර දිනකට විනාඩි 30ක් වේගයෙන් ඇවිදින්න. ඒ වගේම සතියකට දවස් 2ක්වත් බර ඉසිලීම වගේ ශක්ති පුහුණුවක් කරන්න. ව්‍යායාම කිරීමෙන් ඉන්සියුලින් යතුරේ බලය වැඩි වෙනවා. ඊළඟට දුම්පානය නවත්තන එකත් කරන්න ඕන දෙයක්. මේවට අමතරව දියවැඩියාව මර්ධනයට විවිධ ඖෂධ වෛද්‍යවරු නිර්දේශ කරනවා. මෙට්ෆෝමින් තමයි මුලින්ම දෙන ප්‍රධාන ඖෂධය. මේකෙන් අක්මාව සීනි හදන එක අඩු කරනවා. ඒ වගේම ඉන්සියුලින් වැඩ කරන එක වැඩි කරනවා. අනිත් පැතිවර්ග තමයි අග්න්‍යාශයෙන් වැඩිපුර ඉන්සියුලින් නිපදවන්න උදව් කරන සල්ෆෝනයිල් යූරියා කාණ්ඩයට අයිති පෙති. සහ වකුගඩු වලින් සීනි මුත්‍රා මාර්ගෙන් පිට කරන්න උදව් කරන අද තියෙන අලුත්ම බෙහෙත් කාණ්ඩයක් වන SGLT2 inhibitors කාණ්ඩයට අයත් පෙති. ඉන්සියුලින් එන්නත් අවසානයේදී අග්න්‍යාශයේ සෛල ඉතාම දුර්වල වුණොත් ඉන්සියුලින් එන්නත් ලබා දීමට සිදු වෙනවා. ඉතින් ඔබ දන්නව නේද දැන් දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා? මතක තියාගන්න දියවැඩියාව කියන්නේ පාලනය කළ හැකි රෝගයක්. ඔබට අවදානම් සාධක තියෙනවා නම් වහාම වෛද්‍යවරියෙක් හමු වෙලා පරීක්ෂා කරගන්න. නියමිත පරීක්ෂණ කරලා නිවැරදි ජීවන රටාවක් පවත්වාගෙන ගියොත් ඔබට මේ රෝගයේ එක්කම නිරෝගීව සතුටින් ජීවත් වෙන්න පුළුවන්. දියවැඩියාවයි සුවදිවියයි